මේ ගීතය ලියන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය. එතකොට විශාරද මාලිනී බුලත් සිංහල කියන මේ ගීතයට ඔබේ මොනවද මතක? රොයි ක්‍රිෂාන්ත එඩ්ගා වෛද්‍යතුමාගෙන් තමයි මේ අහන්නේ. ඇත්තටම මා ඇසූ ඉතාම මිහිරි ගීතයක් තමයි මේ සඳ මඩලේ සිට තරු මඩලේ සිට. කුඩා කාලයේදී අපිට මහත් ප්‍රබෝධයක් කියන ගීතයක් විදිහට තමයි මේ ගීතය මම හඳුන්වන්නේ. මොකද ඒ ගීය නිසා මම හිතන්නේ අපේ රටේ ළමා පරපුරට නව ජීවියක් ලබා දුන්නා කියලා. දැන් වෙනකොට ඒ කාලේදී අපි මේ අහපු සින්දු දැන් වෙනකොට මේ ළමා පරපුර අහන්නේ. ඒක තමයි අපිට ගොඩාක් විනාශයට හේතු වෙලා තියෙන හේතුව තමයි ඕන් මේ ලස්සන ලක්දෙරණකට ලස්සන විදිහ මේ විදියට සාර්කෙත්වතු යන පුදුන අපේ අම්මලා තාත්තලා ගැන හැඟීමක් නැතුව ඕන් අයාලේ යන විදිහට ජීවත් වීම තුළ අපිට ලස්සන ලක්දෙරණක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ කාලේදී අපේ දෙමව්පියන් අපිට අහන්න සැලැස්ුවේ මෙවැනි සින්දු. ඒක නිසා තමයි අපි අපේ ලක්දෙරණට ආදරය කරන්නේ. මම මේකේ පොඩි අවවාදයක් දෙන්නේ නව පරපුරට අපේ රටට ආදරය කරන්න. ඔබලා පුළුවන් තරම් හැදිලා යහපත්ව ජීවත් වෙන්න. ඒ තුලින් අපේ ලෝකයේ අපේ රට ලෝකයේ බබලන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන් කියන එක තමයි මම දෙන අවවාදය නව පරපුරට. Taruh